හරි අද අපි කතා කරන්න යන්නේ අපේ පේසුරු ප්‍රශ්න සාකච්ඡා මාලාවේ වීට්සන් සේතු හා මීටර් සේතු කියන පාඩම ගැන. හරි. ඕකෙත් අපි 2000 ඉඳලා 2025 දක්වා ප්‍රශ්න සියලු ප්‍රශ්න සාකච්ඡා කරනවා. මම මේක ඇත්තටම ඒ කියන්නේ මේ කොටසෙන් ගොඩාක් ප්‍රශ්න නැති හින්දා මම පොඩ්ඩක් මුලින් ප්‍රශ්න දෙක තුනක් කතා කරලා ඒ කියන්නේ පොඩි අයිඩියා එකක් ලබා දීලා ඊට පස්සේ 2000 ඉඳලා කතා කරන්න යනවා. හරි. අපි මුලින් බලමු 1984. මේක තමයි මුලින්ම තියෙන ගාන පේසුරු පොතේ. හරි. පේනවනේ ඔක බෝඩ් එකේ. හරි. ඕකේ තියෙන්නේ මොන වගේ පද්ධතියක්ද? අපිට අහනවා දේරි පරිපාලන x අය අතර සමක ප්‍රතිරෝධය ගන්න. හරි. දැන් මෙතන x කියලා මුලින්ම වීට්සන් කියන්නේ මොකද්ද? හරි. මේකෙන් බලමු මේ ගාන ඕම් 2යි. මෙතන තියෙනවා 1.8යි. මෙතන 1.2යි. මෙතන තියෙනවා 3.6යි. ඒ වගේ මෙතන 4යි. 2යි. ආපහු මෙතන 4යි. මෙතන මෙන්න මේ ලක්ෂ y මෙන්න මේ ලක්ෂ x කොහොම තමයි තියෙන්නේ. හරි. දැන් ඕක ගත්තාම හරි පේනවනේ. අපිට කියනවා මෙන්න මේ xy ලක්ෂ දෙකයි. මුලින්ම අපි වීට්සන් පරිපථය ඇඳලා පෙන්නුවොත් කොහොමද වීට්සන් පරිපථය තියෙන්න ඕන? මෙන්න මේ වගේ එකක් වීට්සන් එකක් කියන්නේ. හරි. මෙන්න මේ වගේ එකක් තමයි වීට්සන් පරිපථයක් කියලා කියන්නේ. හරි. වීට්සන් පරිපථයක නම් හරි දෙකෙන් මෙතන අපිට තියෙන්නේ වීට්සන් හේතුව මීටර් හේතුනේ. අපි කියනවා මෙන්න මෙතන වැලියු එක බෙදීම මෙන්න මෙයා සමානයි මෙයා බෙදීම මෙයා නම් මෙන්න මේ මැද කෑල්ල හරහා ධාරාවක් ගමන් කරන්නේ නැහැ කියලා අපි කියනවා. හරි. එහෙමනම් අපෙන් දැන් අහන්නේ xy හරහා සමක ප්‍රතිරෝධයනේ. අපිට මේ පරිපථය ඇඳගන්න බැරි මෙන්න මේ විදියට. පුළුවන්. අපි දැන් x ලක්ෂ මෙතනින් ඇඳුත් ඇත්තටම x වල ඉඳලා ඕම් දෙකක් තියනවානේ මෙන්න මේ විදියට. ඕම් දෙකක් තියෙනවා. සහ 1.8යි 1.2යි සීරීස් තියෙනවා. ඒ කියන්නේ මෙතන තියෙනවා මෙතනින් ආපහු 3ක් තියෙනවා. ඊට පස්සේ 3.6ක් මොකද වෙලා තියෙන්නේ? ඔය දෙක ඉවර වෙන තැනින් පල්ලෙහාට නැගෙන මෙන්න මෙතනින් තියෙනවා කොච්චරද? 3.6ක් තියෙනවා. ඒ වගේම 4ක් තියෙනවා y ට හම්බෙන්න සහ 4.2යි 6ක් තියෙනවා. ඒ කියන්නේ මෙතනින් 4ක් තියෙනවා. මෙතනින් 4.2යි 6ක් තියෙනවා. දැන් මොකද වෙලා තියෙන්නේ? මේක තමයි අපේ පරිපථය. දැන් අපි බලනවා. හරි. මෙයා බෙදීම මෙයා. කොච්චරද? 2 බෙදීම 3යි. මේ පැත්තෙන් බෙදපුවම 4 බෙදීම 6යි. 4 බෙදීම 6 කියන්නේ මොකේද? මෙයා කියන්නේ 3ෙන් 2යි. එහෙමනම් පේනවාද මේ පැත්තයි අනුපාත සමානයි. එහෙමනම් මට මෙන්න මේ මැද කෑල්ල අයින් කරලා දාන්න පුළුවන්. දැන් අපිට x y හරහා සමක ප්‍රතිරෝධය හොයාගන්න බැයිද? උඩින් තියෙනවා 4යි 2යි 6ක ප්‍රතිරෝධයක්. යටින් තියෙනවා 6යි 3යි 9ක ප්‍රතිරෝධයක්. 6 ප්‍රතිරෝධකුයි 9 ප්‍රතිරෝධකුයි සමාන්තරගතව තියෙනවා කියන්නේ එයාගේ සමක ප්‍රතිරෝධය අපිට නිකම්ම හොයාගන්න බැයිද? පුළුවන් වෙනවා. ඔන්න ඔය වගේ කතාවක් තමයි මේ සියලුම ගණන් වල කරන්න තියෙන්නේ. හරි. මොකද කරන්නේ? දැන් මේ 6 දැන් මේ පරිපථයේම වෙනකොට 6කුයි 9කුයි සමාන්තරගතව අඳගන්න පුළුවන් අපිට. හරි. එහෙමනම් ඕක තමයි අපි සරලව ගාණකින් කියලා දුන්න concept එක මෙන්න හැටි. හරි. දැන් අපි බලමු කොහොමද ඉස්සරහා ප්‍රශ්නික සාකච්ඡා කරන්න කියලා. හැමතිස්සෙම මොන වගේ පරිපථයක් දුන්නත් ඒක ඇඳ ගන්න ඕන අපේ මීටර් සේතුවේ වීට්සන් පරිපථය විතර අපි අත ගන්න ඕන. හරි. අපි යනවා දැන් 2000 ප්‍රශ්න ඉදලා සාකච්ඡා කරන්න ගමු. හරි. 2000 ප්‍රශ්නයක් ඇවිල්ලා නැහැ නේ. හරි. හරි. පළවෙනි ප්‍රශ්නේ 2002. හරි. බලමු 2002 මොකද තියෙන්නේ. හරි. ඒක කියලා කියනවා රූපේ පෙන්නන වීට්සන් සේතු සම්තුලනය. දැන් අපිට රූපේ දීලා දෙනවා වීට්සන් සේතුවක්. ඕක සම්තුලනය වෙලා තියෙනවා කියලා කියනවා. හරි. දැන් මෙහෙම ගැල්වනෝමීටරයක් තියෙනවා. මෙතනින් ඕම් 10ක් තියෙනවා. මෙතනින් R තියෙනවා. ඒ වගේම මෙතනින් 20ක් තියෙනවා. ඒ වගේ මෙතනින් S තියෙනවා. හරි. ඕක තමයි දැන් අපේ පරිපථය. හරි. ගැල්වනෝමීටරේ අපිට මේක සම්තුලනය වෙලා තියෙනවා කියලා කියනවා. හරි. සම්තුලනය වෙලා තියෙනවා කියන්න පුළුවන් මොකද්ද? 10 බෙදීම R. 10 බෙදීම R සමානයි 20 බෙදීම S කියලා කියන්න පුළුවන් සම්තුලනය වෙලා තියෙනවා නම්. හරි. එහෙමනම් ගැල්වනෝමීටර වෙනස් ප්‍රතිරෝධයක් සහිත වෙනත් ගැල්වනෝමීටරයක් මගින් ආදේශ කරේට සම්තුලන අවස්ථාව වෙනස් වෙන්නේ නැහැ කියලා කියනවා. හරි. මේ මැද්දට ගහන්නේ මොකක් වුණත් අපිට ඒක අදාළ නැහැ. මේ අනුපාතය මෙයාට මෙයා බෙදීම කියන අනුපාත දෙක සමානයි නම් මේ මැද්දේ මොකක් තිබ්බත් අපිට වැඩක් නැහැ. එහෙනම් මොකද වෙන්නේ? මේ අනුපාත සමානයි නම් සම්තුලනය වෙලා තියෙන අවස්ථාවේ හැමම තියෙනවා. වෙනස් නොවන කියන කතාව හරියටම හරි. B වල කියනවා වෙනත් විද්‍යුත් ගාව බලන වෙනත් කෝෂයක් මගින් E ආදේශ කරනවා.
දැන් මෙතන තියෙනවා කෝෂයක් මෙන්න මේ ඊට වෙන කෙනෙක් දානවා කියනවා. කළ විට සන්තුලන අවස්ථාව වෙනස් වෙන්නේ නැහැ කියලා කියනවා. මොකද්ද කියන්නේ මොනවා? මෙව්ව මොකොත් සඳහා පවතින්නේ නැහැ. සන්තුලන අවස්ථාව කියන එක සඳහා පවතින්නේ මෙන්න මේ අනුපාතය මත. එතකොට ඒකත් හරියි. R සහ S ප්‍රතිරාම දැන් කියනවා R සුයි කියන දෙන්න එකිනෙක වෙනස් කරනවා. එතකොට මොකද්ද කියන්නේ අවස්ථාව සන්තුලන මේ දෙන්න වෙනස් කරොත් මොකද වෙන්නේ? හිතන්න මේ දෙන්න සමානයි. මෙයක් පහයි මෙයක් පහයි වුණොත් නම් මොකද? මෙතන නම් මේ වැලියුස් දෙකත් එක්ක ඇත්තටම එහෙම ගන්න බෑ අතට. හරිද? මෙතනත් අපි නොදන්නා පිළිවෙල ගන්නවා හරි තිබිලා. يعني මේ දෙක ඇත්තට වෙනස් කරොත් දැන් මෙයාගේ වැලියු එක 3යි. මෙයාගේ වැලියු එක 2යි. එතකොට දැන් 10 බෙදීම 3යි 20 බෙදීම 3යි කියන අනුපාත සමාන නම් එහෙම වෙන්නේ නැහැ. එතකොට අපිට මේ දෙක වෙනස් කරා කියලා සන්තුලන අවස්ථාව වෙනස් නොවි තියනවාද? නැහැ. ඒ කතාව සම්පූර්ණයෙන්ම වැරදි. එහෙනම් ඒක A B පමණයි මේක සත්‍ය වෙන්නේ කියලා කියන්න පුළුවන්. හරි අපි යමු ඊළඟ ගාන. ඊළඟ ගාන කළා 2004. හරි. ඒකේ පරිපතයක් දීලා තියෙනවා. මෙන්න එහෙම ඕම් 50ක් තියෙනවා. හරිද? ඒ වගේම මෙතනින් 25ක් තියෙනවා. දැන් මේකක් තියෙනවා. හරි කොහොමද තියෙනවා දැන් ගත්තාම පෙන්වාදී පරිපතයේ ඕම් 50ක ප්‍රතිරෝධකය තුලින් ගල්ලා දානවා දැන් බලන්න මේ යට කෑල්ලක මට වීත්සන් හිතන්න පුළුවන් නේ 25 බෙදීම 25 බෙදීම 25 හිතලා මෙන්න මෙයාව අයින් කරන්න පුළුවන් හැබැයි අපෙන් අහන්නේ මෙයා හරහා යන කරන්ට් එක පද්ධතියේ කිසිම තැනක කෝෂයක් තියනවද පද්ධතියේ කිසිම තැනක ඇත්තටම කෝෂයක් නැහැ කෝෂයක් නැහැ කියලා කියන්නේ මේකේ කොහෙවත් කරන්ට් එකක් යන්න පුළුවන්ද? බෑ. එහෙමනම් අපෙන් අහනවා තුලින් ගලන ධාරාව වෙනුවේ කොච්චරද? ඇම්පියර් 0යි කියලා තමයි මට කියන්න වෙන්නේ. මේක කරන්ට් එකක් යන්නේ නැහැ. හරි. ඊළඟ ගාන බලන්න. ඊළඟ තියෙනවා 10 5 ගානක් කියලා තියෙනවා. හරි. දැන් ඒක ගත්තාම ඕම් 2යි ඕම් 1යි 4යි R තියෙනවා ඒ වගේ මෙතනින් 10ක් මෙතනින් 12ක් තියෙනවා හරි ඕල් 10 ඕක තමයි අපේ තියෙන පද්ධතිය වෙන්නේ හරි එහෙමනම් අපිට කියනවා 5 ඕම් ප්‍රතිරෝධකයේ ජනනය වන තාපය අවම කරනවා දැන් මෙන්න මෙයාගේ ජනනය වන තාපය අවම කරන්න මෙයාගේ තාපය අවමයි කියන්නේ කොච්චරක් වෙන්න ඕනද? බිඳුවක් වෙන්න ඕන. බිඳුවක් වෙන්න නම් අවශ්‍යතාවය මොකද්ද? මෙයා හරහා කරන්ට් එකක් යන්න බෑ. එහෙමනම් ඔයාලට තේරෙනවද? දැන් බලන්න මේ ගානේ අපි දන්නවා 2යි 1යි. කොච්චරද? 3යි කියලා අපිට මෙතනින් දාගන්න පුළුවන්. හරි. එතන මොනවද? 2යි 1යි 3යි කියලා දාගන්න පුළුවන්. 3 බෙදීම 4. හරි. මෙන්න අපි ගත්තොත් මෙතන මේ ලක්ෂයේ හිතුවොත් මෙයා 3 බෙදීම 4යි මේ පැත්තේ. ඒ වගේම මෙන්න මේ කුට්ටියේ සමක ප්‍රතිරෝධ බෙදීම මෙයා ගත්තොත් ඒ අනුපාතය කියන්නේ මෙයාගේ සමකයේ බෙදීම මෙයා මේ දෙන්නගේ සමකය කොච්චරද 10කුයි R ප්‍රතිරෝධකේ සමාන්තරගතව දෙනවා මට ලියන්න පුළුවන් ගුණිතයේ බෙදීම එකතු එහෙනම් මට ලියන්න පුළුවන් 10යි R බෙදීම 10 ධන R කියලා ලියනවා මේ දෙකේ සමක ප්‍රතිරෝධය එයා බෙදීම 12 කියලා දෙන්න හරිද ඔන්න ඔය කතාව කියන්නේ මෙයා බෙදීම මෙයාගේ අනුපාතය මෙයාගේ සමක බෙදීම මෙයාට සමාන වුණොත් මොකද වෙන්නේ මෙතනින් කෙලින්ම තෘප්ත වෙනවා කවුද වීත්සන් පරිපතේ තෘප්ත වෙනවා එතකොට අපිට කියන්න පුළුවන් මෙන්න මෙයා හරහා කරන්ට් එකක් යනවද කරන්ට් එකක් යන්නේ නැහැ කියලා. ඉතින් කරන්ට් එකක් යන්නේ නැත්තම් නේද එයාගේ ජනනය වෙන තාපය අවම වෙන්නේ කියලා කියන්න පුළුවන්. හරි. එහෙමනම් දැන් මේක සුළු කරලා අපිට කෙලින්ම R වැලියු එක ගන්න පුළුවන්. මේ මෙතන නම් දැන් මොකද්ද? මෙතන දාලා තියෙන්නේ ප්‍රතිරෝධ දෙකක් සමාන්තරගතව තියෙනවා නම් එයාලගේ සමක ප්‍රතිරෝධ එන්නේ ඒ දෙන්නගේ ගුණිතේ 10යි R 10 ගුණ කිරීම R බෙදනවා දෙන්නගේ එකතුව 10 ධන R කියන කතාවෙන් තමයි ඔබ අහන් තියෙන්නේ. හරි. ඔය වගේ තියෙනවා. අපි යමු ඊළඟ ගානට. දැන් මේක සුළු කරලා R හොයාගන්න විතරයි උතන තියෙන්නේ. හරි. අපි යමු ඊළඟ ගානට මොකක්ද තියෙන්නේ 2006 ගානක් ඇවිල්ලා තියෙනවා. ඒකේ තියෙන්නේ
සන්තුලනය කරලා මීටර් හේතුවක් රූපේ දැක්වේ කියලා කියනවා. හරි. සමාන්තරව සම්බන්ධ සරසම ප්‍රතිරෝධ කම්බි වල P මගින් දැක්වේ. එක් ප්‍රතිරෝධ කම්බියක් ඉවත් කරන නව සන්තුලන දිග ආසන්න වශයෙන් සමාන වෙනවා. හරි. දැන් බලන්න මෙහෙම කම්බියක් තියෙනවා. හරි. මෙයා සෙන්ටිමීටර් 50යි. මෙයාත් 50යි. දැන් මෙතනින් මෙහෙම තියෙන එකේ ඔන්න ඔය වගේ මේව දෙයක් කම්බි දෙකක් තියෙනවා. හරි. ඒ වගේම මේ පැත්තේ මෙන්න මේ වගේ R කියලා ප්‍රතිරෝධයක් තියෙනවා කියලා කියනවා. හරි. එහෙමනම් දැන් මෙතන අවශ්‍යතාවය මොකද්ද වෙන්න ඕන? නව සම්තුල දිග ආසන්න වශයෙන් සමාන වෙනුවේ කියලා තමයි අපි කියන්නේ. හරි. දැන් මොකද්ද වෙනව? සම්තුලනය වෙනවා කියන්නේ මේ අනුපාත සමාන වීමක් නෙවෙන්නේ. හරි. මේ පළවෙනි අවස්ථාව. දැන් මේ පළවෙනි අවස්ථාවේදී කම්බි දෙකක් තියෙනවා. අපි හිතමු එක කම්බියක ප්‍රතිරෝධය R1 කියලා. හරි. එහෙනම් දැන් R1 දෙන්නෙක් සමාන්තරගතව ඉන්නවා. හරි. දැන් අපිට ලියන්න පුළුවන් නේද මෙතනදී 50 බෙදීම R1 දෙන්නෙක් සමාන්තරගතව ඉන්නවා කියන්නේ R1 බෙදීම 2යි. ඕක සමාන වෙන්න ඕනද මේ පැත්තේ අනුපාතය. ඒ කියන්නේ කොච්චරද? 50 බෙදීම R ට සමාන වෙන්න ඕන. හරි. දැන් මොකද්ද වෙන වැඩේ? දැන් කරන්නේ මෙතනින් එක්කෙනෙක් අයින් කරනවා. එක කම්බියක් අයින් කරපුවම සම්තුලන දිග මොකද වෙන්නේ දැන්? සම්තුලන දිග අනිවාර්යයෙන් වෙනස් වෙනවා. දැන් සම්තුලන දිග කොච්චරද වෙන්න ඕන? අලුත් සම්තුලන දිගක් L දිගක් වෙන්න ඕන. එහෙමනම් මේ කෑල්ල කොච්චරද? සම්පූර්ණ දිග 100යි නම් 100 ඍණ L බවට පත් වෙනවා. හරි. එහෙමනම් දැන් ගන්න පුළුවන් මොකද්ද? L බෙදීම දැන් වැලියු කොච්චරද? R1 ඉස්සෙල්ලා දෙන්නේ කිරෙමද තමයි R1 බෙදීම 2යි. පැරලල් දෙන්නේ. ඔය සමාන වෙන්න ඕන 100 ඍණ L බෙදීම R ට. හරි. මම මේක උත්තර කරගන්නවා. R බෙදීම R1 කොච්චරද දෙන්නේ? R බෙදීම R1 කියලා කියන්නේ කොච්චරද දෙන්නේ? මෙයාගෙන් සුළු කරගන්න පුළුවන්. R බෙදීම R1 කියන උත්තරේ 2යි කියලා ගන්න පුළුවන් මේ පැත්තේ. එහෙනම් R බෙදීම R1 මෙතනට 2 ආදේශ කරපුවා මට 2 සමානයි කියලා එනවා 100 ඍණ L බෙදීම L. ඉතින් ඕක සුළු කරලා මට නව සම්තුලන දෙක නිකම්ම ගන්න බැහැ. ඔච්චරයි තියෙනවා. හරියට තේරුම් ගන්න තියෙනවා. පොඩි සරල දෙයක් ඔය ඇත්තට ඔය මීටර් සෙතු කියන ගානේ තියෙන්නේ හදන්න. හරි. 2006 තව ගානක් එරෙන්න. මොකද මේකේ අපි දන්නා ඇත්තට මේ මෙතන අනුපාතය ඇල්ලෙද්දී මොකද දිගකුයි ප්‍රතිරෝධකුයි. මේ අනුපාත තමයි සම්තුලනය කියන්නේ මොකද්ද? මේ අනුපාතය මේ අනුපාත සමාන වීමක් තමයි වෙන්නේ. මෙතන දෙන්නේ කියලා තමයි R1 බෙදීම දෙකක් දාලා තියෙන කම්බි දෙකක් තියෙනවා. 2006 තව ගානක් ඇවිල්ලා තියෙනවා. හරි. අපි එන්න ඇති පාරේ දී ඇති බයිකතේ ප්‍රතිරෝධ බාදියේ පාසමාන කුමන කාණ්ඩයේ වෝල්ට් මීටරය දැන් මොකද වෙන්නේ? එක්කෙනෙක් ඉන්නවා මෙතන එක්කෙනෙක් ඉන්නවා මෙතන එක්කෙනෙක් ඉන්නවා මෙතන එක්කෙනෙක් ඉන්නවා. ඔහොම තමයි තියෙන්නේ. හරි ඔන්න ඔය වගේ තියෙන්නේ. පාසලන කුමන කාණ්ඩයේ වෝල්ට් මීටරේ වැඩිම උත්තරමයක්. දැන් අපිට කියනවා වෝල්ට් මීටරේ වැඩිම උත්තරමයක් දක්වන්නේ කවුද කියලා තමයි අපෙන් අහන්නේ. හරි. එහෙම වෙන්න නම් මෙතන අවශ්‍යතාවය මොකක්ද ඇත්තටම? මේකේ අවශ්‍යතාවය මොකක්ද මේ වැඩි වෙන්න නම්? හරි. අපි දැන් ගත්තොත් දැන් R1 R2 R1 R2 R3 R4 කියලා හතර දෙනාම ඉන්නවා. හරි. දැන් බලන්න පළවෙනි කාණ්ඩ ගත්තාම R1 හරි මෙයා 30යි පළවෙනි උත්තරේ R2 5යි එතකොට ආපහු R3 30යි මෙතනින් ආපහු 5යි කියලා ඔන්නෝම දීලා තියෙනවා. හරි. දැන් බලන්න මේ හරහා විභවාන්තරය ගත්තොත් හරිද? මෙන්න මේ හරහා අපි ගත්ත මේ මෙතන ඇත්තටම තියෙන කොහොමද දැන් මේ 30කුයි නිකන් 5කුයි වගේ කතාවන්නේ තියෙන්නේ. හරි. අපි හිතුවා මෙතනින් වෝල්ට් 30ක් දෙනවා කියලා. හරිද? මෙතනින් වෝල්ට් 30ක් දුන්නොත් නිකන් මේ වගේ පරිපථයකට 30ක් දුන්නොත් මෙතනට කොච්චරද හම්බෙන වෝල්ට් කියතාවන්නේ? මෙතනට වෝල්ට් 5ක් හම්බෙනවා මෙතන මම භූගත කරොත්. හරි. කොහොමද හම්බෙන්නේ? මේ දෙන්න මාරු කරා නම් කොච්චරද හම්බෙන්න ඕන? සෝරි මෙතන මෙතන 35ක් දෙනවා කියලා තුමේ 35 දුන්නොත් මෙතනට 5ක් හම්බ වෙනවා. හරි. තියෙන්නේ 35යි. හරි. එහෙමනම් මුන් දෙනා මාරු කරා නම් මෙතන හම්බෙන වෝල්ට් එක තමයි දැන් මෙතන 30 දීලා මෙතන 5 දුන්නා නම් කොච්චර වෝල්ට් එකක් හම්බෙනවද? එහෙම වුණා නම් මෙතන හම්බෙනවා වෝල්ට් 30ක් හම්බ වෙනවා. එතකොට ඩිෆරන්ස් එක කොච්චරක් වෙනවද?
වෝල්ට් 25ක් පෙන්නනවානේ. හරි. දැන් හිතන්න ඕකම හිතන්න මෙහෙම දැන් අපි දැන් බලමු දැන් කතාවම තියෙනවා. ඇත්තටම බලන්න මොකද්ද වෙන්න අවශ්‍යතාවය? හොඳට මේ ගන්න දුරන අවශ්‍යතාවය තමයි මේ ගානේ වෙන්න ඕන. මේ ලක්ෂ දෙකෙන් එක ලක්ෂයක වෝල්ටේජය පුළුවන් තරම් අඩු කරන්න ඕන. ඒ කියන්නේ මෙතන වෝල්ටේජය පුළුවන් තරම් අඩු කරොත් මෙතන වෝල්ටේජය පුළුවන් තරම් වැඩි කරන්න. මෙතන වෝල්ටේජය පුළුවන් තරම් අඩු කරොත් මෙතන වෝල්ටේජය පුළුවන් තරම් වැඩි කරන්න ඕන. මෙතන වෝල්ටේජය පුළුවන් තරම් වැඩි කරන්න නම් හරිද? පුළුවන් තරම් වැඩි කරන්න නම් මොකක්ද අවශ්‍යතාවය? මෙතන වෝල්ටේජය පුළුවන් තරම් වැඩි කරන්න නම් මෙන්න මේ අග්‍ර මේ ප්‍රතිරෝධය සලකපුවහම මේ ප්‍රතිරෝධය පුළුවන් තරම් ලොකු කරන්න ඕන. හරිද? මෙතන වෝල්ටේජය පුළුවන් තරම් අඩු කරන්න නම් මේ ප්‍රතිරෝධය සලකපුවහම මේ ප්‍රතිරෝධය හරහා තියෙන මේ ප්‍රතිරෝධය වැලියු එක පුළුවන් තරම් අඩු කරන්න ඕන. හරි. එහෙමනම් අපිට එක පැත්තක මොකක්ද වෙන්න ඕන? එක පැත්තක වෝල්ටේජය පුළුවන් තරම් අඩු වෙන්න ඕන. එක පැත්තක පුළුවන් තරම් වෝල්ටේජය වැඩි වෙන්න ඕන. එහෙමනම් තේරෙනවද? මේ පැත්තේ අපි පුළුවන් තරම් වෝල්ටේජය අඩු කරනවා කියලා හිතුවොත් මෙතන ප්‍රතිරෝධය මෙයාට සාපේක්ෂව ගොඩක් අඩු වෙන්න ඕන. මෙතන වෝල්ටේජය ගොඩ අඩු කරා කියන්නේ මෙතන වෝල්ටේජය ගොඩ වැඩි කරන්න ඕන. එයා ගොඩ වැඩි කරනවා කියන්නේ එහෙමනම් මෙතන ප්‍රතිරෝධය පුළුවන් තරම් වැඩි වෙන්න ඕන මෙයාට සාපේක්ෂව. අන්න එහෙම බලපුවාම අපිට නිකම්ම උත්තරේ ගන්න පුළුවන් පළවෙනි උත්තරේ කියලා. හිතන්න දැන් මේ හතරම සමාන වුණොත් මොකද වෙන්නේ? මේ හතරම සමාන වුණොත් මේ දෙන්නට හම්බෙන වෝල්ට් එක සමාන නැහැ. වැඩි කතාව ගන්න පුළුවන්. ගන්න බෑ. පුළුවන් තරම් කරන්න ඕන. එක පැත්තක් ගත්තා. මේ පැත්ත ගත්තොත් මේ ප්‍රතිරෝධ පුළුවන් තරම් වැඩි කරලා මෙයා පුළුවන් තරම් අඩු කරනවා. ඊට පරස්පර දේ අනිත් පැත්ත කරන්න ඕන. මෙයා වැඩි කරලා මෙයා අඩු කරොත් මෙතන මෙයා අඩු කරලා මෙයා වැඩි කරන්න ඕන. ඔන්න ඔය වගේ වැඩක් තමයි ඔතනදී කරගන්න ඕන. මොකද උතන වෝල්ට් බව අන්තරයක් අපි කතා කරන හින්දා. හරි. ඔය කතා කරන්නේ 2006 ගානක් තමයි. ඊළඟට 2008 ගානකට. හරි 2008. ඒකේ වෙන්නගේ පරිපතේ AC යමු. A B C R1 R2 කරා. මතියනවා. AC යන දිග මීටර එකක් වන එකකට පිටරදී කම හැරි. මේ කම්බියේ සම්පූර්ණ දිග මීටර 1යි කියලා කියනවා. හරි. කැලරිමීටරේ පාඩාංකය 0 වලට A ලක්ෂයට B ලක්ෂයට දුන්නා. මෙන්න මේ දුර සෙන්ටිමීටර 20යි. එහෙනම් මේ දුර සෙන්ටිමීටර 80ක් වෙනවා. R1 බෙදීම R2 අනුපාතයෙන් හදන්න දෙයක් තියනවද? ගැල්වනෝමීටර් පාඩාංකය 0 වෙනවා කියන්නේ මෙයා බෙදීම මෙයාගේ අනුපාතයට මෙයා බෙදීම මෙයාගේ අනුපාතේ සමාන නම් මට කියන්න පුළුවන් R1 බෙදීම 20 සමානයි R2 බෙදීම 80යි. එහෙනම් R1 බෙදීම R2 කියන්නේ කොච්චරද? 20 බෙදීම 80යි කියන්නේ 4න් 1යි කියලා අපිට නිකම්ම කියන්න පුළුවන් වෙනවා. හරි. ඊට පස්සේ අපි යනවා 2009 ගානට. ගත්තහම දැන් මෙතන E කියලා කෝෂයක් තියෙනවා. simple R මෙතන capital R. ඔමදී V0. දැන් අගේ R න නියත ප්‍රතිරෝධ තුනක් සහ ප්‍රතිරෝධ simple R වෙච්ච. හරි. අර තුනම R මෙතන කියන simple R වෙච්ච විචල්්‍ය ප්‍රතිරෝධකයක්. විචල්්‍ය ප්‍රතිරෝධය විද්‍යුත් කාර්යවල E සහ මෙයා විචල්්‍ය ප්‍රතිරෝධයක් කියලා කියනවා. හරි. දැක්කනවා සම්බන්ධක දාලා R සමග A සහ B අතර විභව අන්තරයේ V0 විචලනයේ වඩාත් හොඳින් නිරූපණය වනුයේ කියලා කියනවා. A සහ B අතර විභව අන්තරයේ V0 විචලනය. හරි. දැන් මොකද්ද වෙන්නේ? අපේ අහන්නේ simple R උත් එක්ක V. මේ R එක V ගේ මෙන්න මේ V0 V0 විචලනය කොහොමද? හරි. දැන් මුලින්ම කරන්න තියෙන්නේ මොකද්ද? මේ වගේ ගානක් දීපු ගමන් කෝෂය ඍණාග්‍රේ රූගත කරගන්න. හරි. මෙයා රූගත කරා කියන්නේ එයා බිඳුවයි. මෙතන බිඳුවයි නම් මෙතනත් බිඳුවයි මෙතනත් බිඳුවයි. හරි. මෙතන E මෙතන E මෙතන E. හරි. මුලින්ම
R ප්‍රතිරෝධය මම කොච්චරක් කරනවද? R ප්‍රතිරෝධය බිඳුව කරනවා. හරි. R ප්‍රතිරෝධය බිඳුව කරනවා. බිඳුව කරනවා කියන්නේ මෙයා මොකද්ද වෙන්නේ? සන්නායක කම්බියක් බවට පත් වෙනවා. හරි. සන්නායක කම්බියක් බවට පත් වෙනවා කියන්නේ මෙන්න ඔන්න සන්නායක කම්බිය. හරි. එහෙමනම් දැන් මෙතන E නම් සන්නායක කම්බිය නිසා B ලක්ෂයේ විභවය කොච්චරද? B ලක්ෂයේ විභවය නිකම්ම E බවට පත් වෙනවා. හරි. A ලක්ෂය ගත්තොත් බලන්න R ප්‍රතිරෝධ දෙකක් ශ්‍රේණිගතව තියෙනවා. දෙන්න හරහා E විභවාන්තරයක් තියෙනවා නම් එහෙනම් A ලක්ෂයේ විභවය කොච්චරද වෙන්නේ? E බෙදීම දෙකක් බවට පත් වෙනවා නේද? හරි. එහෙමනම් අපෙන් අහන්නේ A සහ B අතර විභවාන්තරය නේද? අපිට කියන්නේ A හා B අතර විභවාන්තරය V0. හරි. A සහ B අතර විභවාන්තරය කිව්වහම කොච්චරද වෙන්න ඕන? අපිට විභවාන්තරය කියන්නේ වෙනසනේ. එහෙනම් මෙයා E කියනවා මෙයා E බෙදීම 2යි කියලා අපිට කියනවා. හරි. එහෙමනම් අපිට අන්තරය කොච්චරක් කියලාද ගන්න වෙන්නේ? අන්තරය ගන්න වෙන්නේ අපිට A සහ B අතර ගණන් හරි. අපිට A ගෙන් B අඩු ගන්න පුළුවන් B ගෙන් මෙතන සාමාන්‍යයෙන් නම් හරියනම් A ගෙන් B අඩු කරන්න. හැබැයි මෙතන A ගෙන් B අඩු කරත් වෙන්නේ E බෙදීම දෙකෙන් E ප්‍රමාණයක් අඩු කරාගෙන ඍණ E බෙදීම දෙකක් තමයි එන්නේ. ඒක විරුද්ධ විදිහට අඩු කරත් වෙන්නේ E ගෙන් E බෙදීම දෙකක් අඩු කරාගෙන මේක හෝ ධන E බෙදීම දෙකක්. මොකද මාරු කරන්න පුළුවන්. හරි. එහෙමනම් ඔන්න අපි මෙතනින් තමයි පටන් ගන්න ඕන උත්තරේ වෙන්න ඕන. හරි. දැන් මොකක්ද වෙන්නේ? අපි හිතමු මෙතන ප්‍රතිරෝධය R වෙනවා කියලා. මොකද මෙයා විචලන ප්‍රතිරෝධයන්නේ. එහෙම මොකද මෙතන වෙනස් වෙන්නේ නැහැ E බෙදීම දෙකම තමයි. දැන් මෙතන මොකද වෙන්නේ? R දෙන්නේ ශ්‍රේණිගතව ඉන්නවා. E විභවයක් තියෙනවා නම් එතන විභවයක් කොච්චරද වෙන්නේ? B ලක්ෂ විභවයක් E බෙදීම දෙකක් වෙනවා. මේ සිම්පල් R සමානයි කැපිටල් R වෙනකොට මෙන්න මේ දෙන්න අතර විභවාන්තරයක් තියනවද? නැහැ. එහෙමනම් R වැලියු එක කැපිටල් R වෙනකොට විභවය කොච්චරක් වෙන්න ඕනද? විභවය ගානට බිඳුවක් වෙන්න ඕන. හරි. එහෙමනම් ඊළඟට දැන් මම මෙයාම කෙලින්ම යවනවා බිඳුවට යවුවා R ට යවුවා දැන් අනන්තයට යවනවා. අනන්තයට යවනවා කියන්නේ යා මොකද්ද වෙන්නේ ඇත්තටම? විවෘත පරිපථයක් බවට පත් වෙනවා. විවෘත පරිපථයක් නම් මෙතනින් එන E විභවයක් තියෙන උඩ පැත්තෙන් එන ඒ E විභවය මෙතනින් නවතිනවා. එහෙමනම් මෙන්න මේ යට පැත්තෙන් එන බිඳුව කෙලීම කොතනද දෙන්නේ? මෙතන දක්වා ඉල නම් මෙතන ලක්ෂ විභවය කොච්චරක් වෙනවද? බිඳුවක් බවට පත් වෙනවා. හරි. එහෙමනම් දැන් තේරෙනවද? මෙතන විභවය කොච්චරද දෙන්නේ නා? එහෙනම් විභව අන්තරය වෙන්නේ බිඳුවෙන් අඩු කරන්න ඕන E බෙදීම දෙකක්. එහෙනම් ඍණ E බෙදීම දෙකක් බවට පත් වෙනවා. එහෙනම් ඔයාලට තේරෙනවද? අනන්තයට යනකොට මේ අනන්තයට යනකොට විභවය කොච්චරද වෙන්නේ? ඍණ E බෙදීම දෙක. එහෙනම් අනන්තයට යනකොට තමයි මෙන්න මේ ඍණ E බෙදීම දෙක කියන වැලියු එකට ඕක යන්නේ. හරි. ඔන්න ඔය වගේ වැඩක් තමයි උතනදී සිද්ධ වෙන්නේ. ඇත්තට මේක තා සරල කොටසක්. හරි. මගේ පොතේ තියෙන 2017ට එනකම් ප්‍රශ්න ටික. හරි. 2009 ප්‍රශ්නේ පස්සේ මෙතන MCQ එකක් ඇවිල්ලා නැහැ ඇත්තටම. අපි බලමු 2017 ඉඳලා ඉස්සරහට MCQ තියෙනවද නැහැ සමහරට. මට මතක විදිහට තියෙන MCQ දෙක තුනක්. හරි. ඒ ටිකට මම කියන්නේ කොහොමද මම 2017 ඉඳලා 25 දක්වා ප්‍රශ්න ටික වෙනම වීඩියෝ එකක් දානවා. හරි. මේ ටික බලන්න මොනවා හරි අවුලක් තියෙනවා නම් යට කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. හරි. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු. හරි.